අපේ ගෙදර වී කොයිතර ඩොකුමන්ට් එකද අන්තිම එපිසෝඩ් එක. අද අපි ගෝයන් කපන දවස. තාම භූතය ඇවිල්ලා නැහැ. භූතයාගෙත් තමයි අපි මේ කපන්නේ. භූතයාට කියන ඉංග්‍රීසි නම මොකද්ද? මන් දන්නේ නැහැ. මාවි ගහේ පොඩි වැඩ කැලලක් පෙන්වන්න ඕනේ ඔයාලට. අපි මාවි ඉස්සරට ඒ ගහේ ඇත්තටම අපි හොයාගෙන තියෙනවා දැන් වී જાති දෙකක් තියෙනවා ඒ ගහේ. මම පෙන්වන්නම් ඔයාලට. ඒ කියන්නේ සාමාන්‍ය වී කරාල මැද්දෙන් ගුරු පාට හරිම තද පාට තියෙන වී ගහක් හැදිලා තියෙනවා. අපි දෙන්නේ අර මාවි කියලා අපි අර පැරෂූට් ක්‍රමයට කරපු එකේ ප්‍රභේදයක් වෙන්නද කියලා තමයි අපිට හිතෙන්නේ. අපි හරියට දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. මම පෙන්නන්නම් ඔයාලට ගුරු පාට වී જાතිය. ඔයාලට මේ පේනවද වී කරල් හොඳට හුලන් සද්දෙත් එක්ක වී ගස් වල සද්ද ඇහෙනවනේ. ඔයාලට මේ පේනවද එක තැනක වී ගස් මේ සාමාන්‍ය වී ගස් තියෙන කහ පාට කරල් මේ කරල් තියෙන රතු පාට වෙලා. හරි ලස්සනයි. හැමතැනම නෑ ඒක හරි. ඔයාලට බලන්න ඕන අනිත් තැන් වල කොහොමද කියලා පාට. මේකේ තමයි ආයේ පාට එහෙම වෙලා තියෙන්නේ. වෙනස් ප්‍රභේදයක්. පික්ස් වෙලා. වැඩ ටිකක් අවුල් වෙලා. කොහොමද වී ගස් වල ලස්සන? ෂා අද ගෝයන් කපන්න හරි ලස්සනයි. කහ පාටට දිලිසෙනවා. කහ පාට නෙවෙයි රත්තරන් පාට නේද? හරි ලස්සනයි. බලන්න. කොහොමද ගෝයන් කරවල ලස්සන? දැක්කම වාසිය දෙනවනේ. රත්තරන් පාටයි. සිරිසිරි ගාලා එල්ලෙන සද්දේ. මම ඔයාලට කලින් වීඩියෝ වල කිව්වා මේවට සත්තුන්ගෙන් හරි කරදරයි කියලා. අපි හිතන් හිටියේ ඉත්තෑවන්ගෙන් ඌරන්ගෙන් ඔය කරදර වෙයි කියලා. හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් අපිට වුණා. ඒ තමයි මේ පිටිපස්සේ කන්දින්න රිලව්. මේ කුඹරට පනින්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ කරදරෙන් බේරෙන්න අපි කරන්ට් වැඩක් ගැවුවා. ඔයාලට පේනවා මේ වයර් දාලා තියෙනවා බීප් පෙන්වන්නම් ඔයාලට. මේක නීතිය අනුකූලද කොච්චර සාර්ථකද කියලා නම් අපි දන්නේ නැහැ. මේක කරලා තියෙන්නේ පාරේ තියෙන 230 වෝල්ටේජ් එක අරගෙන එක හරවනවා වෝල්ට් 12ට. AC or DC මන් දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ එක ග්‍රවුන්ඩ් කරනවා. එක පැත්තක් ග්‍රවුන්ඩ් කරනවා. ග්‍රවුන්ඩ් කරලා අනිත් පැත්ත මේ විදිහට දාලා තියෙනවා. මේ තියෙන කරන්ට් වයර් ඇදලා තියෙන විදිය. එක තැනකින් කරන්ට් එක අරගෙන මේකට විදුලිය වැයවීමක් වෙන්නේ නැහැ. මොකද විදුලිය වැයවීමක් වෙන්නේ සතෙක්ගේ මේකේ ග්‍රවුන්ඩ් අර සර්කිට් එක කම්ප්ලීට් වෙද්දී විතරයි. ඒ කියන්නේ හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදුලිය වැයවීමක් වෙන්නේ නැහැ සාමාන්‍ය වෙලාවදී. මේ රෝත පාට දාලා තියෙන ඉන්සියුලේටර්ස් පේනවාද? අර ගහ ලීයයි මේ වයර් එක අයිසොලේට් කරන්න කරලා තියෙන වැඩ. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් වල තිබ්බ අපිට මොඩියුල් එකක් ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටොලේෂන්ස් කියලා. මම ඒක ෆේල්. මේ විදුලි වලට වැඩ කරනවද? ඔව් වැඩ කරනවා. අපේ බල්ලා එදා දවසක් ඇවිල්ලා මේකේ පැනලා තිබ්බ යටින් රින් ගන්න කියලා වදිලා තිබ්බ කරන්ට් පාරක්. ඒ කියන්නේ මේක වැඩ කරනවා. ටෙස්ට් එක හරි. ඊළඟට තියෙන මං අල්ලලා බලන්න ඕනේ මට වදිනවද කියලා. වීඩියෝ එක ගන්න. ඒයි විදුලි වැයවීමක් වෙන්නේ නැහැ කියලා කිව්වට මට ඒක හරියටම ෂුවර් නැහැ. මොකද මේකේ සර්කිට් එක කොහොමද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මේක එක AC to DC කරලා තිබ්බොත් ඇත්තටම විදුලි වැයවීමක් වෙනවා. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් එකක් විදියට මේක තිබ්බත් මට නම් ෂුවර් නැහැ කොහොමද වෙන්නේ කියලා. මට ට්‍රාන්ස්ෆෝමර් වල අර ඉක්වලන්ට් සර්කිට් එක මතක නැහැ. මට මොකද්ද කියලා හරියට අයිඩියා නැහැ. මේක දැනගත්තා නම් කියන්න තිබ්බ කරන්ට් එක යනවද නැද්ද කියලා හරියටම චිත්‍ර කියන්න තිබ්බා. මට මතක නැහැ ඒවනේ. මං ඒවා ෆේල් ඔක්කොම. මේ වගේ විදුලි වැඩක් ළඟින් ගහන්න කිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි පොඩි හරි ක්‍රමයකින් මේක ග්‍රවුන්ඩ් වුණොත් සර්කිට් එක කම්ප්ලීට් වෙලා කරන්ට් එක යන්න පටන් ගන්න එක. මෙන්න පුතෑගෙන් ගෝයන් කපනවා. අපි මේ පාරේ වී જાති දෙකක් මේ පැත්තට ඉස්සේ පාරම්පරික වී එකක් මේ පැත්තට කපන්න ඉස්සේ BJ නම්බර් එක. ඒ BJ නම්බර් එක තමයි දැන් කපන්නේ. වී જાති දෙකක් ඉස්ස නිසා කපද්දි පොඩක් අමාරු වුණා. මොකද ට්‍රැක්ටරේ මේ මොකද්ද මේ කුබෝට මැෂින් එක මේ පැත්තේ ඉඳන් ගන්න අමාරුයි. ඉතින් වෙන පාරක අපිට හොයාගෙන යන්න වුණා ඒක කරන්න. කොහොම හරි ගෙම්බක් ගාලා මැෂින් එක කරලා ගෙනා. වහින් නැති කාලේ කුඹුර වලට වතුර ගන්න ක්‍රමයක් විදියට තමයි අපි මේ පිටිපස්සේ දින ලින්ද කැපුවේ. හැබැයි ඒක ටිකක් අසාර්ථක ප්‍රොජෙක්ට් එකක්. මොකද ඒක ගෙවුවා කියලා අපිට වතුර ගන්න මෝටරයක් ගේන්නත් ඕනේ. පෙට්‍රල් දාගෙන අදින්න ඕනේ. හරි කරදරයි. ඊට වඩා අපිට හිතෙනවා නලින්දක් ගැවුවා. අර ඉලෙක්ට්‍රික් මෝටරයකින් වැඩ කරන නලින්දක් ගැවුවා ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. මොකද ඒකේ අර භූගත පොළොවේ යට තියෙන වතුරනේ අදින්නේ. මේකේ වටේ තියෙන අර නියංකාරයට මේකේ වතුරත් අඩු වෙනවා. එතකොට ලොකු වතුර ප්‍රමාණයක් අපිට ඉන්න බෑ මේ වගේ ලින්දක් තියාගෙන. මේක අසාර්ථක වැඩක්. මේක කරන්න එපා ඔයාලා. මං කිව්වා අපි අපේ තියෙන ලොකු කුඹුරු ප්‍රමාණයකට ඉන්න මේ ලින්දක් ප්‍රමාණවත් නැහැ. ඒකට නලින්දක් වගේ දෙයක් තියෙන්න ඕන. මේ විදිහේ භූතයා වගේ කුබෝට මැෂින් එකකින් මේ වැඩේ කරද්දි අර ලොකු ඔටෝමේෂන් වැඩක් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ලොකු ශ්‍රමයක් ඒ වෙනුවෙන් අපිට ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි මේකෙන් වී වලට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ තමයි වී වල තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. තෙත වී විදිහට තියෙනවා කියලා තමයි අපිට කියන්නේ. ඒකට වී බර වැඩි වෙනවා. හැබැයි වී බර වැඩි වෙන නිසා ඒක අර වේලණ්ඩය අමතර වීදමක් යන නිසා තෙත වී වලට දෙන මිල හත් ටිකක් අඩුයි. ඒ කියන්නේ තෙත වී විකුණන්න වෙන්නේ අඩුවෙන්. වේල පොයි විකුණන්න පුළුවන් වැඩි මිලට. ඉතින් ඒ වෙනසක් එහෙම තියෙනවා. අර තෙත වී වියලි වී කියලා දෙයක් වෙන් කරන්නේ ඒකයි. වියලි වී කියන්නේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක්. වේල පොයි ඒක තමයි හොඳ.